දැන් බන්ධනාගාර 5ක් 6ක් කැරලිකාරී සංසුන්කාරී තත්වයක් ඇති වුණා, ගැටුම්කාරී තත්වයක් ඇති වුණා. ඉතින් අපිට පේනවා මේක දැන් එක දිගට රැල්ලක් වගේ මතුවෙමින් යනවා. මම හිතන්නේ ඉදිරියටත් මේ රැල්ල කොයි දිශාවටද යයි කියන ප්‍රශ්නයත් මතුවෙමින් තිබෙනවා. ඉතින් මම හිතන්නේ මෙතන අපි මේ සිද්ධිය වෙන්නේ ඇයි කියන කාරණා මම හිතන්නේ අපි හරියට වටහා ගන්න ඕනේ. පළවෙනි දේ තමයි අපිට පේනවා මේ වෙනකොට ආණ්ඩුව පැත්තෙන් මද්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාලය යම් විදියකට අවම කරන්න මේ දරන උත්සාහයට දක්වන ප්‍රතිවිරෝධයක් කියන එක අපිට නිශ්චිතවම දැන් පෙනෙමින් තිබෙනවා. ඒකම අනිත් පැත්තෙන් මද්ද්‍රව්‍ය ජාවාරම් වලට එරෙහිව කරන මේ ක්‍රියාවලිය තුල යම් විසියකට මද්ද්‍රව්‍ය පාවිච්චි කරමින් හිටපු රැඳවියන්ගේ අපි කියන්නේ සික් එක කියලා. මද්ද්‍රව්‍ය පාවිච්චි කරමින් හිටපු රැඳවියන්ගේ ආතතිය ඔවුන්ගේ අර මද්ද්‍රව්‍ය ලැබෙන්නේ නැති වුණාම නැත්නම් මද්ද්‍රව්‍ය වලින් ඔවුන්ගේ ජීවිතේ හුරු වෙලා තියෙන මද්ද්‍රව්‍ය වලට මොකද අර කිව්වාගේ බන්ධනාගාර සංස්කෘතිය ඇතුලේ බන්ධනාගාරය ඇතුලේ ජීවත් වෙන්න වෙලා තියෙන්නේ එක් විදියක මේ සාමාන්‍ය රැඳවියන් මද්ද්‍රව්‍ය වලට හුරු වුණු රැඳවියන්ට මේ මද්ද්‍රව්‍ය වල මේ අනුබලය ඇතුලේ මද්ද්‍රව්‍ය වලින් ලැබෙන ඒ අමාරුව වේදනාව ඉවසගෙන විදදරාගෙන ඉන්න පුළුවන්කම ඇතුලේ තමයි මේ බොහෝ රැඳවියන් මෙතෙක් කාලයක් හිටියේ. එතකොට ආණ්ඩුව පැත්තෙන් මේ මද්ද්‍රව්‍ය වලට එරෙහිව මේ අරගෙන ඉන්න ක්‍රියාමාර්ගය නිසා එක්තරා විදියකට රැඳවියන්ගේ ප්‍රතිචාරයක් ප්‍රතිවිරෝධයකුත් මතුවෙනවා. ඒකම අපිට පේනවා ඊටත් වඩා බරපතල කාරණේ තමයි බන්ධනාගාර තුල ඉන්න මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සහ පාතාල නායකයන් විශේෂයෙන්ම මේ වෙලාවේ මේ කැරලි ඇතිකිරීම පිටිපස්සේ මේ ගැටුම් ඇතිකිරීම පිටිපස්සේ ඔවුන් නිශ්චිතව ඉන්නවා කියන එක මම හිතන්නේ පැහැදිලිවම පේනවා. රයිට්. එතකොට මේ වගේ කාරණා ගොඩක එකතුවක් තමයි මේ සිද්ධ වෙමින් තිබෙන්නේ.